හැමෝටම සුබ දවසක්. අන්තර්ජාලය හරහා සාර්ථක මුදල් උපයන කැමති ඔයාලව අදත් ආදරෙන් පිළිගන්න අපේ YouTube channel එකට. ඔන්න අද මම වීඩියෝ එකකින් අරන් අවිල්ලා තියෙන්නේ අපේ Binance එකට ක්‍රිප්ටෝ විදිහට withdraw ලබා ගන්න පුළුවන් විදිහේ වෙබ්සයිට් එක සම්බන්ධව රිව්යු එකක්. සම්පූර්ණයෙන්ම නොමිලේ මේ වෙබ්සයිට් එකේ වැඩ කරලා අපිට අපේ Binance එකට ක්‍රිප්ටෝ කරන්සි withdraw කරගන්න හැකියාව තියෙනවා. හරි. ඉතින් මම මේකේ ඔයාලට සම්පූර්ණ විස්තරය පෙන්නන්නම්. මම මීට කලින් withdrawal දෙකක් දාලා තියෙනවා. ඉතින් මම අදත් withdraw එකක් ඔය කට්ටියට දාලා පෙන්නන්නම්. ඔයාලට පොඩි මුදලේ සිට ලොකු මුදලට යනකම් මේ සයිට් එක කරා වැඩ කරලා withdrawal ලබා ගන්න හැකියාව තියෙනවා. හරි. ඉතින් withdrawal ගෙවනවද නැද්ද මේ සම්පූර්ණ විස්තරය අපි කතා කරමු මේ වීඩියෝ එක ඇතුළට ගිහිල්ලා. හරි. ඔයාලා අපේ channel එකට තමත් අලුත් කරගෙන නම් subscribe button එක click කරලා notification bell එක click කරලා රෙට් එක එන්න. ඒතර මම දාන videos notification වලින් ඔයාලට ගෙන්න ගන්න හැකියාව තියෙනවා. හරි. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මම අද ඔයාලට අරන් ආව වෙබ්සයිට් එක. ඉතින් මේ වෙබ්සයිට් එකේ වැඩ කරලා තමයි අපිට මේ විදිහට ක්‍රිප්ටෝ අපේ Binance account එකට withdraw කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ සයිට් එකේ වැඩ කරන්න ඔයාලා සතයක්වත් ආයෝජනය කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි මේ වෙබ්සයිට් එක කරා මුදල් උපයන්න තියෙන්නේ. හරි. ඉතින් මම පෙන්නන්න මේ කරා අපිට මුදල් උපයන්න පුළුවන් ක්‍රම මොනවාද? කොහොමද මේකේ මුදල් උපයන්නේ කියලා. හරි. ඉතින් මේ තියෙන මම මේ විදිහට සාර්ථකව හදාගත්ත account එකක්. හරි. ඉතින් account එක create කරන්නට මම ඔයාලට අන්තිමට පෙන්නන්නම්. හරි. ඉතින් ඔයාලට බලාගන්න බලන්න මගේ balance එකේ මේනට coin 2492ක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා. ඉතින් මෙන්න මේ coin එක තමයි අපිට earn කරන්න තියෙන මේ website එක කරා. මේ coin එක හරහා තමයි අපිට මේකේ withdraw එක ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා මෙතන coin එකතු කරගන්න තරමට ඔයාලට withdraw එක ලබා ගන්න හැකියාව තියෙනවා. හරි. ඉතින් අපි බලමු මෙන්න මේ coin එක මෙතනට එකතු කරන්න නම් අපි මේ වෙබ්සයිට් එක කරා කරන්න තියෙන වැඩ මොනවාද කියලා. හරි. ඉතින් මෙතන ඔයාලට බලාගන්න පුළුවන් ඉරිකල් තුනක icon එකක් තියෙනවා. මෙන්න මේක ඔයාලට click කරන්න පුළුවන් එකපාරක්. හරි. ඉතින් මේක click කරාට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මම මීට කලින් මේ site එක කරා ලබාගත්ත withdrawal. ඒකට මම මෙන්න මේ withdraw කියන option එකට යනවා. හරි. ඉතින් withdraw එකට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ withdraw history එක. මම මේ පාලට ඇවිල්ලා පෙන්නන්නම්. හරි. ඉතින් මේ දින මගේ withdrawal history එක. ඉතින් මේකදී මෙන්න මේ access කියන එක මම click කරනවා. හරි. ඉතින් මේ දින මම මේ විදිහට ලබාගත්ත withdrawal දෙකක්. ඉතින් මෙන්න මේ RVN කියන coin එකෙන් තමයි මම මේක withdrawal ලබාගත්තේ. ඔයාලට coin 1000ක් සම්පූර්ණ වුණේ ගමන් මේ site එක කරා withdraw එකක් පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්. ඉතින් මේකේ ලොකු ප්‍රමාණයකින් ඔයාලට withdrawal කරගන්න පුළුවන් jobs තියෙනවා. ඉතින් මෙන්න මේ jobs complete කරන්නේ කොහමද? මේ වගේ දේවල් මම ඔයාලට ඉස්සරහට කියන්නම්. හරි. ඉතින් මේ දින මම පොඩි වැඩ කරලා මේ විදිහට ලබාගත්ත withdrawal. ඉතින් මෙන්න මේ RVN කියන coin එකෙන් තමයි මගේ Binance එකට මම withdraw කරේ. මම අදත් ඔයාලට live withdraw එකක් දාලා පෙන්නන්නම්. ඉතින් මේ විදිහට withdraw එකක් දැම්මහම පැය 48ක් ඇතුළත අපේ Binance account එකට මෙන්න මේ coin ටික add වෙනවා. මේ coin එක විතරක් නෙවෙයි තවත් coin තියෙනවා මම පෙන්නන්නම් ඔයාලට. මේ coin හරහා ඔයාලට පහසුවෙන්ම withdraw එකක් ලබා ගන්න පුළුවන්. හරි. ඉතින් මේ පාලට ආව බලා ගන්න පුළුවන් Bitcoin වලින් ඔයාලට withdraw එක ලබා ගන්න නම් coin 20000ක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයාලා Bitcoin cash වලින් ලබා ගන්න නම් මේ withdraw එක coin 1000කින් ඔයාලට මේ withdraw එක සම්පූර්ණ කරන්න හැකියාව තියෙනවා. ඔයාලා BNB කියන coin එකෙන් withdraw එක ලබා ගන්නවා නම් coin 2000ක් අවශ්‍ය වෙනවා ඔයාලට withdraw එකක් ලබා ගන්න. ඒ වගේම තමයි Dash coin එක තියෙනවා. ඉතින් ඒකෙත් coin 1000ක ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ minimum withdraw එක සම්පූර්ණ කරන්න. හරි. ඉතින් Dogecoin වලින් ලබා ගන්නවා නම් ඒත් coin 1000. ඉතින් අන්නේ විදිහට මෙතන තියෙන ඕනම cryptocurrency එකකින් ඔයාලට පහසුවෙන්ම withdraw එක ලබා ගන්න හැකියාව තියෙනවා වගේ Binance account එකට. හරි. ඉතින් මම මෙන්න මේ විදිහට ඔකට withdraw එකක් දාලා පෙන්නන්නම්. ඉතින් withdraw එක දාන්න කලින් මම ඔයාලට පෙන්නන්න මේක වැඩ ටික ඔයාලා කරගන්නේ කොහොමද කියලා. හරි. මෙන්න මේ ඉරිකල් තුනක icon එක click කරලා આવොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් PTC task කියලා එකක් තියෙනවා. මෙන්න මේක හරහා ඔයාලට මුලින්ම coin earn ගන්න පටන් ගන්න පුළුවන්. මෙන්න මේ PTC task කියන එකට ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් වේ PTC advertisement කීපයක් ලබා දෙනවා. හරි. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේකේ PTC advertisement click කරලා ඔයාලා කොහොමද මේකේ coin earn කරන්නේ කියලා. හරි. ඉතින් මේ දින අපිට ලබා දෙන PTC advertisement ටික. ඉතින් මෙන්න මේ PTC advertisement එක click කරනකොට ඔයාලට coin 775ක ප්‍රමාණයක් ලබා දෙනවා. මෙන්න මේ coin 775 ඔයාලට ලබා ගන්න පුළුවන්. මෙන්න මේ පහට આવොත් මේ තියෙන්නේ ඉතින් මෙන්න මේ විදිහට තමයි ඇඩ්වර්ටයිස්මන්ට් තියෙන්නේ. තප්පර 10 ඇඩ්වර්ටයිස්මන්ට් එක බලනකොට ඔයාලට coin 11.9ක් ලබා දෙනවා. ඉතින් අන්නේ විතර මේකේ තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් ටික ඔක්කොම බැලුවාම මම අර කිව්ව coin ප්‍රමාණය ඔයාලට claim කරගන්න හැකියාව තියෙනවා. හරි. ඉතින් මම මෙතන watch කියන එක click කරනවා. මෙන්න මේ watch කියන එක click කරොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේ PTC ඇඩ්වර්ටයිස්මන්ට් එක open වෙන හැටි. හරි. ඉතින් මෙහෙම පහළට આવොත් මෙන්න මේ විදිහට අපිට capture එකක් add වෙනවා. මෙන්න මේ capture එක success වුණාට පස්සේ තමයි අපිට මෙතනින් ඉස්සරහට ගිහිල්ලා මේ PTC advertisement එක claim කරගන්න පුළුවන් වෙන්නේ.
හරි ඉතින් මේක සක්සස් වුණා වඩ පේනවා. ඉතින් දැන් මම මේ පහළට එනවා. පහළට ඇවිල්ලා මෙන්න මේ කැප්චර් කියන එක ඔයාලට ක්ලික් කරන්න තියෙන්නේ. හරි ඉතින් මෙන්න මේ කැප්චර් කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් open website in new tab කියලා එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේකත් ඔයාලා ක්ලික් කරන්න. මේ ක්ලික් කරාම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ප්ලේ වෙනවා. ඔයාලා දින තප්පර 10ක ප්‍රමාණයක් මෙතන රැඳිලා ඉන්න. තප්පර 10ක් රැඳිලා ඉඳලා ඔයාලා දින මෙතනින් බැක් වෙන්න. බැක් වුණාට පස්සේ අර ඔයාලට ලබා දෙනා කිව්ව කොයින් ප්‍රමාණය ඔයාලට ඔටෝමැටික්ම මේකට ඇඩ් වෙනවා. මම ඔයාලට ඒක පෙන්නන්නම් ඉස්සරහට ගිහිල්ලා. හරි ඉතින් ඔන්න මම තප්පර 10ක් කාලයක් රැඳී සිටියා. දැන් මම මෙතනින් බැක් වෙනවා මේ විදිහට. හරි ඉතින් බැක් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඔප්ෂන් එකක්. coin 11.9ක් මගේ balance එකට ඇඩ් කරා කියලා මැසේජ් එකක්. අන්න ඒ විදිහට තමයි අපිට මේකේ coin earn කරන්න පටන් ගන්න තියෙන්නේ. හරි ඉතින් අන්න ඒක තමයි මේ වෙබ්සයිට් එක කරා coin earn කරන්න තියෙන ප්‍රධානම ඔප්ෂන් එකක්. හරි ඉතින් මම තවත් පෙන්නන්නම් ඔයාලට මේ වෙබ්සයිට් එක කරා coin earn කරන්න පුළුවන් ක්‍රම. ඉතින් මෙන්න මෙතන සර්විස් තියෙනවා. ඉතින් අද මෙතනට මගේ සර්විස් ඇඩ් වෙලා නැහැ. ඒ ඔෆර්ස් තියෙනවා. මෙන්න මේ ඔෆර්ස් එකට යන් අපි මෙන්න මේ ඔෆර්ස් එකට આવොත් එහෙම අපි බලමු කොච්චර ප්‍රමාණයක් අපිට earn කරගන්න පුළුවන්ද කියලා. හරි ඉතින් ඔෆර් එක අරහා අපිට ලොකු coin ප්‍රමාණයක් earn කරගන්න පුළුවන්. මෙන්න මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඇප්ලිකේෂන් වගේක් තියෙනවා, ගේම්ස් තියෙනවා. මෙන්න මේ ගේම්ස් ඩවුන්ලෝඩ් කරලා ඔයාලා ප්ලේ කරනකොට ඔයාලට coin ලබා දෙනවා. ඉතින් පළවෙනි ගේම් එක මම පෙන්නන්නම් ඔයාලට. හරි ඉතින් මෙන්න මේක දවස් 20ක් ඔයාලා ප්ලේ කරන්න ඕනේ. දවස් 20කින් තමයි ඔයාලට මේක කම්ප්ලීට් කරන්න තියෙන්නේ. හරි ඉතින් දවස් 20ක් කම්ප්ලීට් කරනකොට ඔයාලට coin 43837ක ප්‍රමාණයක් ලබා දෙනවා. ඉතින් මේක මම කැල්කියුලේට් කරලා පෙන්නන්නම් ඔයාලට ඉස්සරහට ගියාට පස්සේ මෙන්න මේ coin 43000 කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියලා. ඉතින් සාමාන්‍යයෙන් ලොකු ප්‍රමාණයක් තමයි මෙන්න මේ coin 43837ක් කියන්නේ. සාමාන්‍යයෙන් ඩොලර් කිහිපයක් වෙනවා මෙන්න මේක. ඉතින් මෙහෙම පාලලාව බලා ගන්න පුළුවන් ඔයාලට මේක කම්ප්ලීට් කරන්න පුළුවන් කොහොමද කියලා. පළවෙනි රිච් එකේ පළවෙනි ලෙවල් එකේ ඉඳන් level 44ක්. ඉතින් level 44ක් රිච් කරනකොට ඔයාලට coin 43837ක ප්‍රමාණයක් එන්න මේ විදිහට ලබා දෙනවා. ඔයාලට මේක කම්ප්ලීට් කරන්න නම් මෙන්න මේ start offer ගැන ක්ලික් කරලා ඔයාලට හැකියාව තියෙනවා මේක කම්ප්ලීට් කරන්න පටන් ගන්න. හරි start offer ගැන ක්ලික් කරොත් එහෙම අපි බලමු අපිට මොන වගේ ඉන්ටර්ෆේස් එකක්ද ලබා දෙන්නේ කියලා. හරි ඉතින් ඒ විදිහට ක්ලික් කරලා පස්සේ කෙලින්ම Play Store එක කරා තමයි ඕපන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේකේ ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරලා මේකේ මේ තියෙන ලෙවල් රිච් කරන්න. හරි ඉතින් අන්න ඒ ගන්නේ ක්‍රමය අරහා මෙතනදී බලා ගන්න පුළුවන් අපිට කොච්චර coin earn කරන්න පුළුවන්ද කියලා. මෙන්න මෙතන මේක කම්ප්ලීට් කරනවා නම් coin 89797ක ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඉතින් coin මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක අපිට කම්ප්ලීට් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට දවස් ඔයාලට බලා ගන්න පුළුවන් මේ පහළට આવොත් හරි ඉතින් ඔයාලට මෙතනදී දවස් 30ක් ඇතුළත මේක කම්ප්ලීට් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් coin කොච්චරද? ඉතින් මම ඔයාලට කිව්වා coin 89797ක්. ඉතින් මේක ලොකු coin ප්‍රමාණයක්. ඩොලර් කිහිපයක්ම ඔයාලට මෙතනින් withdraw කරගන්න පුළුවන්. මේක හරියට කම්ප්ලීට් කරොත් ඔයාලා මෙන්න මේ එක ටාස්ක් එකක් එක මාසයක් ඇතුළත කම්ප්ලීට් කරත් ඔයාලට යම්කිසි මුදලක් මේ site එක කරා withdraw කරගන්න පුළුවන්. හරි ඉතින් මේක withdraw ලබා දෙන්න නිසා තමයි මම ඔයාලට කියන්නේ ඔයාලා මේ වෙබ්සයිට් එක කැමති නම් වැඩ කරලා ඔයාලට earning එකක් ලබා ගන්න හැකියාව තියෙනවා. හරි ඉතින් අන්න ඒකත් අන්නේ ක්‍රමය අරත් ඔයාලට earn කරන්න පුළුවන්. ඒ වගේම short links සහ offer වල අරහත් ඔයාලට මෙන්න මේ site එක කරා මුදල් උපයලා ඒ ඔයාගේ coin balance එක වැඩි කරගන්න හැකියාව තියෙනවා. හරි ඉතින් මෙන්න මේ දේවල් තමයි මේ site එක කරා කරන්න තියෙන වැඩ. හරි ඉතින් මේ වගේ වැඩ කරලා ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් මේ site එක කරා මුදල් earn කරගන්න. හරි දැන් මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ site එක කරා withdraw එකක් ලබා ගන්න කොහමද. හරි ඊට කලින් මම පෙන්නන්නම් මෙන්න මේ referral system එකක් දෙනවාට පේනවා ඇති. මෙන්න මේ referral system එක කරා ඔයාලට හැකියාව තියෙනවා ඔයාගේ referral link එක තවත් යාළුවෙකුට share කරලා site එක කරා referral earning එකක් ලබා ගන්න. හරි ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට පහළට આવොත් මෙන්න මේ විදිහට අපිට ලබා දෙනවා referral link එකක්. අපිට පුළුවන් මෙන්න මේ referral link එක මෙතනින් copy කරගන්න. copy කරලා ඔයාලට පුළුවන් social media platform වල WhatsApp, Telegram, Facebook ඕනි මෙන්න මේ ඕනිම social media application එක කරා ඔයාලට පුළුවන් ඔයාගේ යාළුවන්ට හෝ group වල share කරලා මෙන්න මේ site එක කරා referral earning එකක් ලබා ගන්න. 120ක referral earning එකක් ඔයාලට ලබා ගන්න හැකියාව තියෙනවා පහසුවෙන්ම. හරි ඉතින් අන්න ඒ ක්‍රමය අරහත් ඔයාලට හැකියාව තියෙනවා coin එකතු කරගන්න. හරි දැන් මම ඔයාලට withdraw එකක් දාලා පෙන්නනවා. withdraw එක දානවා මම මෙන්න මේ withdraw කියන එකට යනවා. හරි ඉතින් ඔයාලට කැමතිම ක්‍රිප්ටෝ එකක් කරා ඔයාලට හැකියාව තියෙනවා මෙන්න මේ site එක කරා withdraw එකක් ලබා ගන්න. ඉතින් මං RVN කියන coin එකෙන් තමයි මේ site එක කරා withdrawal ලබා ගන්න. ඉතින් මම මේ පහළට එන්නම්. පහළට ඇවිල්ලා මම පෙන්නන්නම්. හරි ඉතින් මෙන්න මේ පහළට આવත් ඔයාලට බලා ගන්න බලන්න RVN කියන එක තියෙනවා.
ඉතින් මෙතන available විදිහට තමයි තියෙන්නේ. මෙන්න මේ green dot එකක් තියෙනවා කියන්නේ ඔයාලට මෙතනින් ලබා ගන්න හැකියාව තියෙනවා. හරි. ඉතින් withdraw එකට යනවා. මෙන්න මේ විදිහට withdraw කියන එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට පහළට આવොත් ඔයාලට බලා ගන්න පුළුවන්, fill කර ගන්න පුළුවන්. මෙන්න මෙතන tick එක දාලා next step කියන එක click කරන්න ඕනේ. හරි. ඉතින් next step කියන එකට ඇවිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනදී coin 15.7ක් තමයි අපිට මෙන්න මේ RVN කියන coin එකෙන් withdraw කරගන්න පුළුවන්. your wallet address කියන දන්ට ඔයාගේ RVN wallet address එක මෙන්න මේ විදිහට copy paste කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ next step කියන එක click කරන්න නැවතත්. හරි. ඉතින් next step එක කියන click කරාට පස්සේ ඔයාලට මෙතනදී submit withdrawal කරන්න පුළුවන්. මෙන්න මේකට tick එක ලබා දීලා ඔයාලට පුළුවන් මෙතනදී submit withdrawal කියන එක click කරන්න. හරි. ඉතින් submit withdrawal කියන click කරාට පස්සේ email confirmation එකක් එනවා. ඔයාගේ email එකට එනවා mail එකක් එනවා. අන්නේ mail එකේ තියෙනවා withdrawal confirmation එක. ඔයාලට අන්න එතනින් confirm කරලා ඔයාලට withdraw එක success කරගන්න හැකියාව තියෙනවා. හරි. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි අපිට ලබා දෙන්නේ withdrawal එක. ඉතින් මෙතනදී මම confirm withdrawal කියන click කරනවා මේ විදිහට. confirm withdrawal කියන click කරාට පස්සේ අපිට හැකියාව තියෙනවා මේක success කරගන්න. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි open වෙන්නේ. හරි. ඉතින් අපි බලමු මෙතනදී මේක success වෙනවද කියලා. හරි. ඉතින් withdrawal එක confirm වුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. withdrawal history එකට ගියොත් එහෙම අපිට ඒක බලා ගන්න පුළුවන්. හරි. ඉතින් මම මෙන්න මේ විදිහට withdrawal history එකට එන්නම්. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් processing එනවා මෙන්න මේ විදිහට coin 2504ක මම ලබාගත්ත withdrawal එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට පාස්වෙන්ම withdraw එකක් මේ site එක කරා දාගන්න පුළුවන් වෙන්නේ. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම අද වීඩියෝ එකකට අරන් ආවේ. ඔයාලට මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම තවත් යාළුවෙකුට බලන්න share කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ වෙබ්සයිට් ඇප්ලිකේෂන් ගැන රිව්‍යු බලන්න පුළුවන්. අපේ channel එක subscribe කරලා තියාගත්තොත් අපේ channel එක subscribe කරලා notification bell එක click කරලා තියාගන්න. ඉතින් කලින් ලබාගත් withdrawal දෙකට අදාළ proof තමයි ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට වැඩ කරොත් එහෙම site එක කරා withdrawal ලබා ගන්න. හරි. ඉතින් මම මේ වීඩියෝ එක මේ විදිහට ඉවර කරන්නම්. ඔයාලට සුබ දවසක්.